ඔන්න යාළුවනේ ඔයාලට පෝටබල් වයර්ලස් රේඩියෝ එකක් අරගෙන ආවා. මේකේ ඔයාලට බ්ලූටූත් තියෙන ඕන බ්ලූටූත් කරලා සින්දු අහන්න පුළුවන්. ඊට පස්සේ පෙන් එකක් ගහන්න පුළුවන්, චිප් එකක් ගහන්න පුළුවන්. ඔයාලට ඕන මේක පොකට් රේඩියක් විදියට හෑන්ඩ්ස් ෆ්‍රී එකක් ගහලා සාක්කුවේ දාගෙන channel එක අල්ලලා සාක්කුවේ දාගෙන හෑන්ඩ්ස් ෆ්‍රී ගහගෙන උනත් යන්න පුළුවන්. අපි බලමු මේක අන්බොක්ස් කරලා කොහොමද මේක තියෙන්නේ කියලා. මේක ඇතුලේ තියෙනවා charging cable එකයි ඊට පස්සේ පොඩි පටියක් තියෙනවා මේකට දාගන්න. තව මිලි ඇම්පියර් hour 800 ලිතියම් අයන් බැටරියක් එනවා. බලමු මේකට දාලා කොහොමද වැඩ කරන්නේ කියලා. ටික බලන්න මේකේ බටන් සෙට් එකක් තියෙනවා channel වලට. FM වලට තියෙනවා. ඊපස්සේ මෙතන chip එක ගහන්න පුළුවන්, pen එක ගහන්න පුළුවන්. මේකේ aerial එකක් එනවා. මෙතනින් on කරන්න පුළුවන් volume rocker එක තියෙනවා. මෙතන තියෙනවා headphone jack එක. ඊට පස්සේ type C 5 volt charge port එක තියෙනවා. මේකේ output එක විදියට තියෙන්නේ. අපි බලමු මේකේ box එක ගහලා තියෙනවා. විස්තර ටික මේ තමයි විස්තර ටික 3 watt output එකක් තියෙන්නේ. 4 ohm speaker එකක් තියෙන්නේ. අපි බලමු මේකේ කොහොමද වැඩ කරන්නේ කියලා. මුලින් බැටරි දාලිමු මේකට. Bluetooth mode. මේක on වෙනකොට on වෙන්නේ Bluetooth mode එකේ බැටරි level එක පෙන්නනවා මෙතන. Bluetooth mode එකේ තමයි on වෙන්නේ. අපි මේකට ඔන්න ෆෝන් එකක් කනෙක්ට් කරලා මේ වෙලාවට සින්දු දාන්න පුළුවන්. මෙතනින් sound වැඩි කරන්න පුළුවන්. අපිට ඔන්න chip එකක් ගහලා headphone එක ගහගෙන සාක්කුවේ උනක් දාගෙන අපිට යන්න පුළුවන් headphone එක ගහගෙන උන. අපි මේකේ බලමු රේඩියෝ එකට මාරු කරලා. FM mode. අපි channel ටිකක් අල්ලලා බලමු. මේ බටන් එක අල්ලන් ඉඳියම ඔබාගෙන ඉඳියම channel වලට search වෙනවා. Full potential by completing your But you've gotta see. වසිනදාට මුතුන් ප්‍රඥාව පහළ වේවායි කියලා මේ රාත්‍රී කාලයේදී ප්‍රකාශයට පත් කරන්නේ. Most popular television presenter of the year, Saranga Disasekara. Most popular teledrama actor of the year, Sajida Anthony. Thank you to all. මේක මේ channel search කරලා අපිට මේ බටන් වලට channel ටික දාලා තියන්න පුළුවන්. අපිට ඕන අවශ්‍ය වෙලාවට ඒ බටන් එක ඔබලා channel එකට දාන්න පුළුවන්. මෙහෙම තමයි මේක වැඩ කරන්නේ. මේක සාමාන්‍ය අතේ ගෙනියන්න පුළුවන් හුරු බුහුටි රීචාර්ජබල් පොකට් රේඩියෝ එකක්. එතකොට ඔයාලට මේක මගෙන් මිලදී ගන්න පුළුවන් රුපියල් 1850යි. මේක වෙන්නේ රුපියල් 1850යි. ඩිලිවරි ගාස්තු 350ක් අය වෙනවා. එතකොට ඔයාලට මේක
1850යි ඩිලිවරි ගාස් 350ක් එක්ක 2200ක් විතරයි ගෙදරටම ගෙන්න ගන්න වියදම් වෙන්නේ. ඔයාලට පොඩි ඔෆර් එකක් දීලා තියෙනවා මම මෙන්න මේ රේඩියෝ එකට. බලමු අපි ඒ මොකද්ද කියලා. මෙන්න මේ USB ලයිට් දෙක 1 watt ලයිට් දෙකයි මෙන්න මේ කැම්පින් ටෝච් එක. මේ පොඩි කැම්පින් ටෝච් එක මේක ගොඩක් වයිරල් ගියපු AliExpress එකේ එහෙම ටෝච් එක. මේකේ ඔයාලට මම මේ අයිටම් තුනම ඔයාලට නොමිලේ දෙන්නේ මේ රේඩියෝ එකත් එක්ක. එතකොට බලමු මෙන්න මේ ටෝච් එක අපි බලමු මේක එළිය කොහොමද කියලා. මේකේ zoom in zoom out කරන්නත් පුළුවන් මේ. බලමු මේ ටෝච් එක එළිය. සාමාන්‍යයෙන් තමන්ගේ පොඩි වැඩකට පාවිච්චි කරන්න මේක. අපි ලොකු එළියක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ වුණාට බලන්න නිකන් හම්බෙන එකක් ඔයාලට. මේකේ සයිඩ් ලයිට් එකකුත් තියෙනවා. රීචාර්ජබල්. ඒකට ඩේටා කේබල් එකක් එනවා ඔයාලට charge කරන්න පුළුවන් මේ. රීචාර්ජබල් මේකත්. ඊට මේ ලයිට් දෙක මේ USB ලයිට් දෙක 1 watt ලයිට් දෙක ඔයාලට මේක ඕන වැඩකට පාවිච්චි කරන්න පුළුවන්. කරන්ට් ගිය වෙලාවට ඔයාලගේ පවර් බැංක් එකට ගහලා ඔයාලට කාමරේට පොඩි එළියක් ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේකේ තියෙන මේ USB port එක ගහුවත් මේ ලයිට් එක පත් වෙනවා. Bluetooth mode. අපිට මේකේ රේඩියෝ එක අහන්න නැතුව ඕන නම් මේ ලයිට් එක උනත් දාලා තියාගන්න පුළුවන්. අපි බලමු මේකේ එළිය පොඩ්ඩක්. ඔන්න ඔය වගේ එළියක් තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් කාමරයකට මේසෙ තියාගෙන වැඩක් කරද්දී උනත් මේ ලයිට් එක එළිය ඇති. අපිට ඕන මේක පවර් බැංක් එකකට උනත් පාවිච්චි කරන්න පුළුවන්. පවර් බැංක් එකක් එක්ක උනත් මේක පාවිච්චි කරන්න පුළුවන් මේ ලයිට් එක. කරන්ට් ගිය වෙලාවට ඇත්තටම මේ වගේ ලයිට් එකක් වටිනවා. එතකොට ඔයාලට මේ ලයිට් දෙකයි රේඩියෝ එකයි මේ ටෝච් එකයි ඔක්කොම වෙන්නේ 1850ක් විතරයි. එතකොට ඔයාලට ගෙදරට ගෙන්න ගන්න ඩිලිවරි charge එක 350ක් එක්ක රුපියල් 2200ක් අය වෙනවා මේ රේඩියෝ එකට. මේක මාර්ම වාසි ඔෆර් එකක්. දැම්ම ඕඩරයක් දාන්න. ලොකු ස්ටොක් එකක් නැහැ අපි ගාව. දැන් ඕඩර් එකක් දාලා ඔයාලගේ රේඩියෝ එකත් වෙන් කරගන්න මේ ඔෆර් එකත් අරගන්න පුළුවන්. ඉවර වෙන්න කලින් දැන් ඕඩර් එකක් දාගමු.